කොහොමද මගේ යාළුවනේ? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවද? ඔන්න ඉතින් මම අදත් ඔයාලව බලලා යන්න. මම නම් ඉතින් වෙනද වගේම හොඳින්. ඒකයි ආවේ ඔයාලව බලන්න. මගේ ලිප ඉතින් ඔයාලා දැක්කනේ කලින් හදපු විදිහ. දැන් ඉතින් මට කියන්න තියෙන්නේ මම මැටි විතරයිනේ පාවිච්චි කරේ ලිප හදන්න. මෙන්න මේ විදිහට ඉරි ගිහිල්ලා මගේ ලිප සවුත්තු වෙලා ගියට නෑ ඉතින් එහෙම. ඒ වුණාට අර මැටි විතරක් පාවිච්චි කරපු නිසා ඉරි ගිහිල්ලා තමයි තියෙන්නේ. මම ඉතින් ආයෙත් මැටි ටිකක් ගෙනල්ලා ආයෙත් ගානකොට ඔයාලට කියන්නම්කෝ. ඔයාලා මේ දැන් දකින්නේ මම උදේ නැගිටලා ලිපාස් කරගන්න විදිහ. මගේ ලිප හදන වීඩියෝ එක දැම්මට පස්සේ ගොඩාක් අය බලලා තිබුණා. ඉතින් ගොඩක් අය ඒ වගේම මැසේජ් කරලා තිබුණා. ඒ ඔක්කොටම thank you. ඊටම මට කියන්න ඕනේ ගොඩාක් අය මට ඒ කියන්නේ කරන්න ඕනි දේවල්, ඒ වගේම මේක පාවිච්චි කරන්න ඕනි විදිහ, ඒ වගේ ගොඩක් දේවල් මැසේජ් කරලා තිබුණා. ඇත්තටම මන් දන්නේ නැති ඒවා ගොඩක් කට්ටිය මැසේජ් කරපු හින්දා ඒ කට්ටියට ඇත්තටම මං thank you කියනවා. ඇත්තටම මම මෙච්චර වයසට ගියා වුණත් මම ඇත්තටම තනියෙන් ලිපක් හදලා තිබුණෙත් නෑ. පාවිච්චි කරාට අම්මලා හදපු ලිපක් නේ ඉතින් පාවිච්චි කරේ. දැන් ඉතින් මගේම ගෙදර මටම කියලා තමයි මම මේ ලිප හදාගත්තේ. ඉතින් ඇත්තටම දන්නේ නැති දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් මට ඒ මැසේජ් කරපු හැමෝටම කියන්න ඕනේ මං ගොඩක් දේවල් ඔයාලගෙන් ඉගෙන ගත්තා. ඉතින් මං ඇත්තටම සතුටු වෙනවා මේ වගේ වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගත් එක ගැන උනත්. මම ලිප පත්තු කරලා ඉතුරු වෙන මේ අලු විසි කරන්නේ නැහැ. විසි කරන්නේ නැහැ කිව්වේ මම හිටවලා තියෙන පැලවලට උදේට දානවා මේකෙන් භාගයක් විතර පිරුණාම. ඉතින් මේ විදියට හැමදාම මම ඒකට අලු පුරවලා තමයි තියාගෙන ඉන්නේ ওই ලිප ගාව බෝතලේ. මම ලිප පත්තු කරන්නේ මේ විදිහට. මම මේ විදිහට පුරුදු වුණේ අපේ තාත්තගෙන්. අපේ තාත්තා ලිප පත්තු කරන්නේ ගොඩාක් දුරට මේ විදිහට. ඔයාලා දන්නවනේ ඉතින් මං දර පලනකොට වුණත් මේ විදිහට දර කීරි එහෙම ඉතුරු වෙන ඒවා ඔක්කොම එකතු කරලා වෙන වෙනම තියාගන්නවානේ. ඉතින් මම මේ විදිහට පොල් කට්ටකට ආලු ටිකක් දාලා ඒක වටේට ඔය විදිහට කීරි ටිකක් එකතු කරලා දානවා. දාලා ඒකට ලාම් තෙල් චුට්ටක් දානවා. ඒ කරලා තමයි මම ලිප පත්තු කරන්නේ. මේ විදිහට පත්තු කරාම ගින්දර ගොඩ වෙලාවක් අල්ලලා තියාගන්නවා. එතකොට අපිට ලොකු දරවලට ඉක්මනට ගින්දර අල්ල ගන්නකම් පාවිච්චි කරන්න පුළුවන්. ලිප පත්තු කරන්න අමාරු නම් ඔන්න ඔයත් බලන්නකෝ ඔය විදිහට කරලා. මම නම් කරන්නේ මේ විදිහට. මම පොල් කොළ හිටම් පාවිච්චි කරනවා නැත්තේ නෑ. ඉතින් හදිසියම වෙලාවට මමත් පත්තු කරන්නේ මේ විදිහට ලාම් තෙල් ටිකක් දාලා තමයි. ලිප පාවිච්චි කරද්දී ඉතින් දැලි ගෑවෙනවා නම් තමයි ජොබ් වලට යන කට්ටියට එහෙමනම් ඉතින් මේක වෙලාවකට කරදරයක් වගේ ඇති ඉතින්. නැත්තේ නෑ ඉතින්. දැලි ගෑවෙනවනේ. වාජනවල නිතරම දැලි ගෑවෙනවා. ඉතින් අපි වෙලාවක් තියෙන වෙලාවට හරි මේ විදිහට ඉතින් කීයක් හරි ඉතුරු කරගන්න හරි දරලිපේ උයන එක මම නම් හිතන්නේ හොඳයි. දරලිපේ ඉව්වහම මම නම් හිතන්නේ ගෑස් එකේ උයනවට වඩා ඇත්තටම රසක් තියෙනවා. මට දැනෙන විදිහට මම මේ කියන්නේ. ඊටම අර උයනකොට නිකන් අර සතුටක් වගේ අමුතු හැඟීමකුත් තියෙනවා මම නම් හිතන්නේ. මේ මං කියන්නේ මට දැනෙන මම විඳින දේවල් ඔයාලත් ඉතින් කරනවා නම් කරලා බලන්නකෝ. මම මේ පැත්තේ ලිපේ කේතලේ තියන්නේ නැහැ. ඒත් අර ගින්දර පත්තු වෙන නිසා අපරාධනේ. මම ඉතින් ඕන් ටිකක් තිබ්බා මම ඊතුරු වැඩ ටික කරගන්නකම්. ඔයාලා ඔය දකින්නේ ඒක.
මම ඊයේ රෑ පෙගෙන්න කව්පි ටිකක් දාලා තමයි නිදාගත්තේ. ඉතින් මම හිතුවා අද ඒ කව්පි ටික හදන්න එපාය. ඉතින් ඔයාලා අද දකින්නේ මම ඔය කෑම ටික හදාගන්න විදිය. ඔය පේන්නේ මම ඊයේ දාගත්ත කව්පි ටික. ඉතින් මම ඔය ටික සෝදලා ඉස්සර වෙලාම තැම්බෙන්න තියාගන්නවා. අපේ චූටි මැනික ඉන්න නිසා මම ලිප පත්තු කරන්න බයයි ඇත්තටම. මොකද දන්නවද? එයා දැන් ඇවිදිනවනේ. ඉතින් එයාගේ අත මට්ටමේ තියෙන ඕනිම දෙයක් ඇදලා ගන්නවා. ඉතින් අර ලිප උඩ තියලා තියෙන දර කෑලි එහෙම ගොඩාක් දුරට එයා අදින්න බලනවා. මම මේ පරිස්සමට ඒකත් බල තමයි මේ වැඩ ටික කරගෙන යන්නේ. අපි චූටි මැනිකට මම කෑම පටන් ගත්තට පස්සේ චුට්ටක් ඇට වර්ග දෙන එක නතර කරා. මොකද දන්නවද? එයාගේ බර චුට්ටක් වැඩි වුණා. ඉතින් මම ඒ වගේ බර ආහාර කෑම තියෙන ඒවා චුට්ටක් අඩු කරලා තමයි කෑම දුන්නේ. දැන් නම් එහෙම නැහැ. බර සාමාන්‍යයට යනවා. ඒ වුණත් ඉතින් අර මුලදී ඇට වර්ග වලට ගොඩාක් හුරු කරේ නැති නිසා එයා පොඩ්ඩක් මැලිකමක් දක්වනවා. මොකද මේ ඇට වර්ග එහෙම කන්න. ඉතින් මන් නිතරම දැන් ඇට වර්ග අනිවාර්යෙන් උදේකට කන්න තමයි දෙන්නේ. මගෙන් ගොඩක් අය ඇහුවා නංගි ඔයාගේ දරලිපේ එහා පැත්තට ගින්දර එනවද කියලා. ඇත්තටම ගින්දර එනවා. නැත්තේ නැහැ. ඔයාලා ඔය දකින්නෙත් ඒක තමයි. මං ගොඩාක් දුරට ඔය කේතලේ තියාගන්න තමයි වැඩියෙන්ම ඔය එහා පැත්තේ ලිප කොටස හැදුවේ. ඉතින් ඇත්තටම කේතලේ උණු වෙලා ඇත්තටම මේ රත් වෙනවා මේ පැත්ත. මට ආයේ ගොඩක් අය කිව්වා අර ගෑස් ලිපේ අර වළඳ තියෙන කොටස තියෙන්නේ. අන්නේ කෑලි දෙකක් ගෙනල්ලා ලිප උඩින් තියාගන්න කියලා. ඒ දෙක තිබ්බාම ලිප ලස්සනයි වගේම හොඳයි කියලාත් කිව්වා. ඇත්තටම මම පස්සේ වෙලාවක ඇත්තට මේක try කරලා බලන්න ඕනේ. ඔන්න මගේ කව්පි ටික තැම්බුණා. මම දැන් බලන්නකො කරන වැඩේ. මම අද කරන්නේ කව්පි චුට්ටක් ලුණු ටිකක් දාලා චූටි මැනිකට කන්න දෙනවා. ඔය නිකන් ඉන්න වෙලාවට. ඒ කියන්නේ ඔයා ඇවිද නට ඉන්න වෙලාව තියෙන්නේ. මං ඒ වෙලාවට ඔය කව්පියටයක් එහෙම කටට දානවා. ඒකට වෙනම චුට්ටක් අයින් කරගන්නවා. ආය ඔය මට දවල්ට කන්න කව්පි ටිකක් කිරි හොද්දක වගේ හදා ගන්නවා. ඒකට තව කව්පි ටිකක් අයින් කරනවා. ආය අපි දෙන්නට උදේට කන්න කව්පි කිරිබත් තමයි හදන්නේ. ඉතින් ඒකටත් කව්පි ටිකක් දාලා හදාගන්න තමයි හදන්නේ. ඉතින් අද දවසම කව්පි තමයි. මම සාමාන්‍යයෙන් දැන් රයිස් කුකර් එකට හාල් ටිකක් දාලා තමයි ලිප පත්තු කරලා එළවලු ටික හදාගන්නේ. ඉතින් මට එළවලු ටික හදලා ඉවරනකොට බත තැම්බිලා ඉවරයිනේ. මම දැන් මේ බතෙන් බත් ටිකක් අරගෙන ඒ ගැම්මටම ඉතින් කිරිබත් ටිකක් හදාගත්ත ලිපේ තියලම දැන් ඔයාලා දකින්නේ මං ඉතින් කිරිබත් ටික හදලා ඉවර කරගන්න විදිහ. දර ලිපේ හදනවා නම් ඇත්තටම මේ ඉක්මනට හදාගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් මේ වගේ කෑම වැඩිය එච්චර කන්න කැමති නැහැ. මම ගොඩාක් දුරට කන්න කැමති වේල් තුනටම බත් තමයි. මට මොන කෑම කෑවත් බත් ටිකක් කන්නම ඕනි. ඒ ඉතින් අපි ගෙවල් වල ඒ කියන්නේ මහා ගෙවල් වලදී ඉඳන් පුරුදුන විදිහ අපි වැඩියෙන් ඉතින් තුන් වේලටම ගෙදර බත් තමයි කෑවේ. ඒ පුරුද්දට තමයි ඉතින් බත් ඕනේ. මම දැන් සෝයා මීට් ටිකක් දාලා මස් ටිකක් හදාගන්න තමයි ලෑස්ති. මම ගොඩක් දොරට මස් කෑලි 2-3ක් අරගෙන ඒකට සෝයා මීට් දාලා තමයි හදන්නේ. ගොඩාක් දොරට තනිකොට හදනවා අඩුයි. ඒ කියන්නේ කවුරු හරි ආවොත් නම් හදනවා ඉතින් තනියෙන්. මම ඉතින් අල ගෙඩියක් එක්ක දාලා ඒ විදිහට තමයි මස් ගොඩක් දොරට හදන්නේ. මම අද කිරිබත් ගන්නත්
මස් තමයි හදන්නේ. මොකද දන්නවද ආයේ ලුණු මිරිසක් හදලා මට තේරුමක් නැහැ. චූටි මැණිකේ කන්නේත් නැහනේ. ඉතින් මම මස් ටිකක් අරගෙන කිරිබතුත් කන්න හිතාගෙන තමයි හදන්නේ. ඔයාලා දැන් දකින්නේ මම මස් ටික හදාගන්න විදිහ. ඔන්න ඔය විදිහට තමයි මම මස් ටික හදාගත්තේ. අද ඒ කියන්නේ අද විතරක් නෙවෙයි මම මේ දවස් ටිකේම පොඩි වැඩ ටිකක් කරනවා. ඒක නිසා ළඟ ළඟ වීඩියෝ අරන් එන්නම් ටිකක් අමාරුයි. මොකද දන්නවද? ලබන මාසේ මට කරන්න වැඩ ගොඩාරියක් තියෙනවා. ඉතින් මම ඒ හිතාගෙන ඉන්න වැඩ ටික ඔක්කොම ලබන මාසේ ඉවර කරගන්න ඕනේ. දැම්ම ඉතින් ඒකට චූට්ට වැඩ කරනවා. ඉතින් මම ওই චූටි වීඩියෝ කැලේ ටිකක් ඒක නිසා අරගෙන එන්නම්. අදත් ඉතින් මම මේ ගෙනාවේ ඒ වගේ චූටි වීඩියෝ එකක්. එහෙනම් ඉතින් මම යන්නම් දැන්. මම ආයෙත් ඔයාලව බලන්න එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඒ වගේම ආදරෙන් ඉන්න ඕනේ. ඔයාලා හැමෝටම වෙනදා වගේම බුදු සරණයි.